නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ රසික සංජය ලියනාරච්චි මැතිතුමා ප්‍රධාන දායකත්වය අරගෙන තමන්ගේ ජන්මදිනය නිමිති කරගෙන උතුම් පුණ්‍ය කර්මයක් බොහෝ දුර බැහැර ගෙවාගෙන ගුම්මා සයිතමාදී දුර ප්‍රදේශවල ඉඳලා මේ ස්ථානයට ඇවිල්ලා සංඝික දානයක් පූජා කරලා ටික වෙලාවක් බණ අහන්නටයි සූදානම් වෙන්නේ. අද රසිකයාගේ ජන්මදිනය ඇත්තටම සන්ධ්‍යායාමේ ධර්මානුශාසනාවක් කරන්නට තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. දහවල දාන පින්කමක් නෙමෙයි. නමුත් අපට අධ්‍යාපනික කටයුත්තක් හෙට දවසේ දෙලා තිබෙන නිසා අද දහවල දාණයෙන් මේ පින්කම නිමා කරගන්න අපි යෝජනා කරගත්තා. රසිකයා අපිට මේ සේනාසනය ආරම්භ කරපු දවස් ඉඳලම බොහෝම සම්බන්ධ නිස්සරණාධ්‍යාසයෙන් බොහෝ උපකාර කරපු කෙනෙක්. මම හැමදාම ධර්මදේශනා කරනකොට මේ ලයිට් එක පාවිච්චි කරනවා. මේ රසිකයා පළමුවෙන්ම මේ සේනාසනයට ගෙනවිල්ලා පූජා කරපු එක. ආමුදුරන්ට බණ කියනකොට කැමරාවට ලයිට් එකක් ඕනන්නේ නැත්තම් කළුවරයි පේන්නේ නෑනේ කියලා. ඒක බොහොම ශ්‍රද්ධාවෙන් කරේ. අදටත් දැන් අවුරුදු 3කට වැඩි මේක අපි පාවිච්චි කරනවා දේශනා සඳහා. අපේ මේ සේනාසනේ ප්‍රධාන පින්කම් හැම එකටම ජපානයේ සම්මානලාභී ඡායාරූප ශිල්පියෙක්නේ රසිකයා කියන්නේ නේද? මේ රටේ සම්මාන ලැබපු මේ රාජ්‍ය විසින් ගෞරවයට පාත්‍ර කරපු විශිෂ්ට ඡායාරූප එතුමාගේ කැමරාවෙන් ඇවිල්ලා තියෙනවා මේ සමාජයට, මේ ලෝකෙට. ඉතින් එතුමා මෙහි පින්කම් ප්‍රධානයම කරනකොට හැම වෙලාවකම දුර බැහැර ගෙවාගෙන තමන් වියදම් දරාගෙන ඇවිල්ලා ඒ ඔක්කොම ඡායාරූප ගත කරලා අපිට මතක සටහන් විදියට ලබා දෙනවා. ඉතින් අපි එතුමා සත්පුරුෂයෙක් විදියට අපිට ඉන්න කල්යාණ මිත්‍ර සොහොයුරෙක් විදියට තමයි අඳුනගෙන තියෙන්නේ. ඉතින් තාරක අයියා, දමිත් අයියා දෙන්න නිසා තමයි රසික අයියා අපිට මුණ ගැහුනේ. ඉතින් අපි සතුටු වෙනවා අද ජන්මදිනයේ දවසේ ඔබතුමාගේ මේ පින්කම මෙහෙම කරලා දෙන්න ලැබීම ගැන. ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ අම්මටයි තාත්තටයි සෙත්පතන්ට සිරිසේන ලියනාරච්චි තාත්තා, මල්ලිකා පතිරණ කුමාරි හාමි ආදරණීය අම්මා මේ දෙන්නට සෙත්පතන්. අද හෙට ඔබතුමාගේ කල්යාණ මිත්‍රයෙකුගේ ජන්මදිනය, පවිත්‍ර සුරංජිත් මැතිතුමාගේ. ඉතින් එතුමා ආදරණීය තාත්තා මිය ගිහිල්ලා තියෙන නිසා PND සිල්වා එතුමාට පින් දෙන්නත් සුජීවත්ව ඉන්න ආදරණීය මෞතුමියට සෙත්පතන්ටත් බලාපොරොත්තු වෙනවා. මේ හැමෝටම ආශිර්වාද කළා තමයි මේ ආපු අද පින්කම කරන්නේ. මම ඔයත්තන්ට පුංචි දහම් කරුණක් ටික වෙලාවක් කියලා දෙනවා. මේ දේශනාවේදී මම ඔබත් එක්ක කතා කරන්නේ සැනසීමෙන් ජීවිතය ගත කරන්නට අපි පුහුණු කරගත යුතු ධර්ම කොටස් කීපයක් ගැන. දැන් අපි නිතර අපේක්ෂා කරන එකක් නේ අපිට සතුටයි සැනසීමයි ඕන කියන එක. අපිට දේවල් ලැබුණට පස්සේනේ දැන් ඔයත්තන්ට ප්‍රාමාණික ධනයක් අතපත ගන්නට ලැබිලා තියෙනවානේ. සම්මත පහසුයයි කියන යාන වාහන පාවිච්චි කරන්නට ඔයත්තන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒත් සැනසීම නැතිකම පිළිබඳව මම ඉන්නේ සැනසීමෙන්ද කියන එක ගැන බොහෝ වෙලාවට තමන්ගෙන්ම තමන් ප්‍රශ්න කරනවද නැත්? ප්‍රශ්න කරනවා. මොකක්ද මේ ජීවිතය කියලා හිතනනේ. කිසි සැනසෙල්ලක් නැහැනේ කියලා හිතන. දවස් ජීවිතේ ඔබට තියෙනවා. නැත්te නෑ. සමහර විට දවසේ අවස්ථා වැඩි වාර ප්‍රමාණයක් ඕක හිතන වෙලාවල් තිබෙනවා. කිසිම සැනසීමක් නැහැ. ඒ නිසා මම අපේ පින්වතුන්ට ප්‍රායෝගිකව පුහුණු වෙන්න සැනසීම
ප්‍රායෝගිකව ලබා ගැනීම සඳහා අත්විඳීම සඳහා පුහුණු වෙන මේ සැනසීම කියන එක ප්‍රාර්ථනා කළාට ලැබෙන එකක් නෙමෙයි. දැන් අපි ඔබට පිරිත් කියලා බුද්ධ වන්දනා කරලා සතුට සැනසීම ප්‍රාර්ථනා කළා. ඒක හොඳයි ආශිර්වාදයක් විදියට. හැබැයි සැනසීම කියන එක එහෙම ප්‍රාර්ථනා වෙන්න ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කළ පමණින් ඒක ලැබෙන්නේ නැහැ. ඒකට අපි යම් කැපවීමක් කරන්න. සැනසීම කියන්නේ අපේ කැපවීමකින් ලැබෙන ප්‍රතිඵලයක්. ඒකට අපි ප්‍රතිපත්තියක් පූර්ණේ කරගෙන යන්න ඕන. පොඩි කාලයක් නෙවෙයි, දිගු කාලයක් පූර්ණේ කරන්න. ඒකේ පළවෙනි එක තමයි මම ඔබට යෝජනා කරනවා මේ චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරන්න හැමදාම. සිත එකඟ කරගන්න උත්සාහ කරන්න කියන එක. චිත්ත ඒකාග්‍රතාව කියලා ධර්මයේ තියෙන. ඔය ඉංග්‍රීසියෙන් නිතර කියනවා ඇහෙන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා නේද? චිත්ත සමාධිය, චිත්ත ඒකාග්‍රතාවය, සිතේ සංසිඳුණු බව ඇති කරගන්න. ඒක කතා කර හිටියට එන එකක් නෙමෙයි. මේ චිත්ත ඒකාග්‍රතාවය අපට දියුණු කරගන්න බුදුහාඳුර අපිට පුහුණුවක් කියලා කියනවා. ඒ තමයි භාවනාව කියන්නේ. ඒ පුහුණුව තමයි භාවනා කියන්නේ. ඒ ප්‍රධානයි පිටුතුනි මේ ආනාපාන සති වැනි භාවනාවක්. ඒ කිව්වේ මොකද්ද? මේ ස්වභාවිකව සිද්ධ වෙනවනේ ක්‍රියාවලියක්. අපි හිතුවේ නැති වුණාට මේ වෙනකොටත් අපි මේ හමු වෙච්ච වෙලාවෙ ඉඳලා මේ වෙනකන් දසදහස් වාරයක් හුස්ම ඇතුළට ගිහින් තියෙනවා, පිටතට ඇවිල්ලා තියෙනවා. ආන කිව්වේ ඉහළට ගැනීම, පාන කිව්වේ ඒක ප්‍රස්වාසය කියන එකනේ. මෙන්න මේ ස්වභාවිකව සිද්ධ වෙන ක්‍රියාවලියට අපේ දවසේ අඩුම විනාඩි 10ක් අඩුම විනාඩි 10ක් මේ ස්වභාවිකව සිද්ධ වෙන ක්‍රියාවලියට පූර්ණ අවධානය යොමු කරගෙන ඉන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ ආනාපාන සති භාවනාව වඩනවා කියලා. වෙන්නේ මේ හුස්ම රැල්ලට පූර්ණ අවධානය යොමු කරගෙන ඉන්නේ. ඇතුළට යද්දි, පිටතට එද්දි පූර්ණ අවධානය ඔබ ඇති කර ගන්නවා. මේක කරන්න පටන් ගත්තම ලේසි නෑ. එක විනාඩියක් ඉන්නකොට ජීවිතේට ඇහිච්ච නැති සද්ද ඇහෙන්න ගන්නවා. රිදිච්ච නැති තැන් රිදෙන්න ගන්නවා. හිත දුවන්න පටන් ගන්නවා. ඒ වෙලාවට කලබල වෙන්න එපා. අයියෝ මට මේක කරගන්න බෑනේ, සද්ද ඇහෙනවනේ. සද්ද ඇහුණා කියලා දැනුවත් වීමත් වැදගත්. එතකොට ආපහු ඔබට පුළුවන් සිත අරගෙන එන්න කොතෙන්ටද? මේ හුස්ම රැල්ලට. අපි කියමුකෝ නහය කෙලවර වදිනවා, නැත්නම් උඩුතොලේ කෙනෙක්ගේ වදින්න පුළුවන් හුස්ම රැල්ල පහළට එනකොට උඩට යනකොට. එතෙන්ට අවධානය යොමු කරන්න. මේක ටික කාලයක් කරනකොට අපේ හිත එක තැනක පිහිටන්න පටන් ගන්නවා. විසිරිලා ගියත් ඊටාම ඉක්මනින් හිත එක තැනකට ගැනීම අපිට පහසු වෙන්න පටන් ගන්නවා. මේක කායික අභ්‍යාසයක් වගේම තමයි මේක. දැන් ඔබ ජොගින් යනවා කියමුකෝ. පළවෙනි දවසේ දුවන්න බෑනේ නේද? සාමාන්‍ය මද වේගෙන් දුවන්න බෑනේ මේ කිලෝමීටරයක් පළවෙනි දවසේ. අමාරු. පොඩි දුරක් මීටර 200 300ක් දුවා ගන්නකොට හති වැටෙනවා. ඇති කියලා ඊට පස්සේ ඇවිදින්න පටන් ගන්නවා. හැබැයි දෙවෙනි දවසෙත් ඒකම කරොත්, තුන්වෙනි දවසෙත් ඒකම කරොත් ටික ඔබ සතියක් යන කලින් ඔබ කිලෝමීටරයක් දුවනවා. අපහසුවකින් තොරව දුවනවා. ඔබේ හිතත් එකඟ කරගන්න ඕනේමයි. මේ හිත එකඟ කර ගැනීම බුදුහාඳුරුව අපිට දේශනා කළේ හිත එකඟ කර ගැනීමෙන් අපිට අපේ අභ්‍යන්තරයේ තිබෙන ලෝභ දෝෂ මෝහ ආදී ඒ අකුසලයන්, ඒ අකුසල චිත්තචෛතසික ධර්මයන් හොඳට දකින්න අවස්ථාව හම්බ වෙනවා. එතකොට මේක ප්‍රහාණ කරගන්න ලැබෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීමේ මූලික අරමුණ විදර්ශනාවට ඒක අනුග්‍රහයක් කර ගැනීම. අපට අප ගැන ඇත්ත ඇති සැටියෙන් දකින්න, යථාභූත ඥාන දර්ශනය උදා කරගන්න, අනුග්‍රහයක් කරගන්න තමයි අපි ආනාපාන සතිය වඩන්නේ. හැබැයි මේකෙන්
ලෞකික ජීවිතේ පුදුම සැනසෙල්ලක් ලැබෙනවා. සාමාන්‍ය දිනදා කටයුතු හැම එකකටම ඊට පස්සේ අපේ අවධානය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ මොහොතේ ජීවත් වෙන්න පටන් ගන්නවා අපි. ඒ චිත්ත ඒකාග්‍රතාවය වැඩි වෙනවා කියන්නේ අර ආනාපාන සතියෙන් හිත එක්තෙන් කරගන්න පුහුණු කරගත්තොත් ඔබ අතීතයට යෑමයි අනාගතයට යෑමයි නැවතිලා ඔබ මේ මොහොතේ මේ වර්තමාන මොහොතේ මේ ක්ෂණයේ ජීවත් වෙන්න පටන් ගන්නවා. අපේ සැනසීම නැති වෙලා තියෙන්නේ අපි හැමතිස්සෙම ඉන්න හදන්නේ එක්ක අතීතේ එක්ක අනාගතේ. අපේ හිත දෙපැත්තට වැඩ කරන හින්දා. හොඳ ෆොටෝ එකක්වත් නේද? හොඳ ෆොටෝ එකක්වත් ගන්න බෑනේ හිත හෙට මෙහෙට යන වෙලාවට. පැය ගණන් නේද? ඇහැ ඒ දර්ශනයක එකතු කරගෙන ඉන්න එපා. ඔබතුමා මට පෙන්නලා තියෙනුනේ සමහර ෆුජි කන්ද ආශ්‍රිතව ගහපුවානේ. එල්ලි වෙන යාමේ අමු හීතලේ නේද? පැය ගණන් ඉඳලා ගත්ත ඡායාරූපණය බලාගෙන ඉන්නවා. ඒ ඒකාග්‍රතාවයේ තමයි පූර්ණ සමාධිමත් බව එකඟ බව තමයි අපිට හොඳ ප්‍රතිඵලයක් ගෙනල්ලා දෙන්නේ. ඔබතුමාගේ විශේෂයෙන් කිව්වොත් ඒ වගේ. අනිත් ඕනම එකත් එහෙමයි. මේ මයින්ඩ්ෆුල්නස් කියන එක චිත්ත ඒකාග්‍රතාවය අපට සැනසෙල්ල ගෙනල්ලා දෙන ප්‍රධාන එකක්. ඒක පුහුණු වෙන්න. පුහුණු නොවි නම් ලැබෙන්නේ නැහැ. මේක කතාව අහලා ගියයි කියලා හිත එකඟ වෙන්නේ නැහැ. පුහුණු වෙන්න. දැන් ඔබ කියයි අයියෝ ඉතින් භාවනා කරන්න නම් ආසයි. කොහෙද වෙලාවක් කියලා ඉතින් විනාඩි 10ක් හොයාගන්න බැරි කෙනෙක් මේ ජපානයේ ඉන්නවා කියලා හිතන්න අමාරුයි. විනාඩි 10ක්. දවසක එක 15ක් වෙයි. ඒ විනාඩි 15 ඔබට ඔබගේ හැම ක්‍රියාවකටම පූර්ණ අවධානය එන්න උදව් වෙනවා දවසක. ඒකයි මම ඔබට කියන්නේ මේක පුහුණු කරගන්න කියලා. හරිම වටින ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ වදාළෙම අපිට අනුග්‍රහයක් ඉන්න. අපට භාවනාවෙන් සැනසීම ලැබෙන නිසාමයි පරම සැනසීම ලැබෙන්නේ භාවනාව හරහා විදර්ශනාවෙන්. පරම සැනසීම. මොකද පූර්ණ ප්‍රඥාව උදා වෙන්නේ සිත එකඟ වෙනකොට. සිත විසිරිච්ච කෙනෙකුට, සිත කලබල කෙනෙකුට, සිතේ කිසිම දෙයක් නිරවුල් නැති ඒට මෙහෙට දුවන කෙනෙකුට පින්තුනි මොන නුවණක්දනේ. අපේ අම්මලා පොඩි කාලේ අපිට බයිනකොට කියන්නේ සිහි කල්පනාවෙන් ඉඳපියව කියලානේ. සිහියයි කල්පනාවයි දෙක තමයි මොලේ පහදන්නේ නේ. සිහියයි කල්පනාවයි තියෙනවා නම් සිහි කල්පනා සති සම්පජඤ්ඤනේ. තියෙනවා නම් අපට හොඳට නුවණ පෑදෙනවා. හරියට දේ පේනවා. ඒකේ චූටිම කොටසුත් පොඩි ඩීටේල්ුත් පේනවා. සිහිය එකට යොමු වෙනකොට පොඩි ඩීටේල් පේන්න පටන් ගන්නවා. මේ කයෙත් නේද? අනිත්‍යතා ලක්ෂණය කියන එක, අනාත්ම ලක්ෂණයක හරියටම පේන්න පටන් ගන්න සිහිය දියුණු වෙනකොට. ඕනම දෙයක ඇත්ත සැටියෙම පේන්න ගන්න. ඒ නිසා මෙය පුහුණු කරගන්න. සනසීම ලැබෙන පළවෙනි කොටස. තව ලස්සන දේවල් තියෙනවා. ඒ තමයි මේ කතඤ්ඤුතා කියන එක. හැමදාම ඔබ මේ පොඩි දේවල් ටිකක් හරි අඳුනගෙන ඒවට මේ කෘතවේදීත්වය පළ කරන්න පුරුදු වෙන්න. ඒවට කෘතවේදීත්වය පළ කරන්න. කතඤ්ඤුතා කියන්නේ කෘතවේදී වීම කියන එක පින්තුනේ. එතකොට කෘතවේදී වීම කියන එක ඔබ කරනවා නම්, ඔබ පුහුණු කර ගන්නවා නම් ඔබ විශාල සතුටකින් ඔබේ මනස පිරෙන්න පටන් ගන්නවා. කෘතවේදී වීම. gratitude කියන්නේ කෘතවේදී වීම. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඉතින් කාටද මේ කළගුණ සලකන්නේ? Tamanට දවසේ අඳුන ගන්න පුළුවන්. අද දුර බැහැර ගෙවාගෙන වුණා ඇවිල්ලා මේ වගේ දේශනාවක් මට අහන්න ලැබුණා. මේ වගේ පින්කමකට මට එන්න ලැබුණා. අන්න ඒකට සතුටු වෙලා ස්තුතිවන්ත වෙන්න. ඒකට උදව් කරපු අයට, ඇරයුම් කරපු අයට හිතින් ස්තුතිවන්ත වෙන්න. එතකොට ඔබ අද දවසේ දෙයක් ලබාගත්තු කෙනෙක්. ඔබට දෙයක් ලැබිලා තියෙනවා. ඊළඟට ඔබ වාහනේට නගිනකොට ඔබට ඔන්න කෘතවේදීත්වය එන්න ඕන. මට වාහනයක් ලැබිලා තියෙනවානේ යන්න.
මට වාහනයක් තියෙනවා. කොච්චර දෙයක්ද? මට පහසුවෙන් මේ ගමන යන්න පුළුවන්. ඔබට තියෙන දේවල් නේ. ඒකෙන් ලැබෙන පහසුවට ඔබ ස්තුතිවන්ත වෙන්න. ඊළඟට ඔබට මෙතෙන්ට එන්න උදව් කරපු අම්මා තාත්තානේ. අද මේ සෙත් පතන්න කියලා ලියලා තියෙන්නේ. මැරිච්ච තාත්තට පින් දෙන්න කියලා ලියලා තියෙන්නේ. පවිස් මහත්තයාගේ නේ. ස්තුතිවන්ත වෙන්න. කෘතවේදීත්වය. මොකද මේ කෘතවේදීත්වය කියන එක අපි පුහුණු කරනකොට මතක තියාගන්න අපි ගාව අර සැටිස්ෆැක්ෂන් කියන එක තෘප්තිමත් භාවය කියන එක මට දේවල් තියෙනවා කියන හැඟීම අභ්‍යන්තරයෙන් වර්ධනය වෙනවා. නැත්තම් එන්නේ හීනමානෙනේ. අපි අපේ තියෙන දේවල් හොඳට දැකලා අපිට ලැබිලා තියෙන දේවල් දැකලා අපිට ලෝකෙන් සමාජයෙන් දායාද වුණු දේවල් දැකලා ඒවට ස්තුතිවන්ත වෙනකොට අපි දකින්නේ ඒක අපිට තියෙනවා කියන එක. ගොඩක් අය මේ ලෝකේ අසහනෙන් ඉන්නේ ඊර්ෂ්‍යාව නිසානේ. ගොඩක් අය අසහනෙන් සැනසීම නැතුව ඉන්නේ ඊර්ෂ්‍යාවෙන් ඉඳන්නේ. ඊර්ෂ්‍යාව කියන්නේ මොකද්ද? Tamanට නෑ අනුන්ට තියනවා කියලා හිතන එකනේ. එතකොට තියෙන එක්කෙනාගේ තියෙන දේ උහුල ගන්න බැරි කමට කියනවා අපි මොකද්ද? ඊර්ෂ්‍යාව කියලා. Tamanට නෑ අරයට තියෙනවා. ඒක මට නැති නිසා අරයට තියෙන එක මට උහුල ගන්න බෑ. ඒකට තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. ඉතින් ඊර්ෂ්‍යාව ආවන් සැනසීම ලැබිච්ච මිනිහෙක් ඉන්නවද? දැන් ඔබට ඊර්ෂ්‍යාව හිතිච්ච වෙලාවල් ඇතිනේ. මටත් ඊර්ෂ්‍යාව හිතිච්ච වෙලාවල් තියෙනවා. මං නම් හොඳින් සීනුවණින් බලනකොට මට තේරලා තියෙනවා. ඊර්ෂ්‍යාවෙන් ඉඳපු කිසිම වෙලාවක සතුටින් නම් ඉඳලා නැහැ. ඒකේ මහ ද්වේෂ සහගත නේද? කුහක ගති වර්ධනය වෙන්නේ. ගැටෙන නේද? එහෙම එකක් නේ ඒ ඊර්ෂ්‍යාවත් එක්ක අපේ ඇතුළ රොස් වෙනවනේ. සැනසීම නැතුව. දැන් ඔබට මං කියන්නේ අනුන්ට ඊර්ෂ්‍යා නොකර ඉන්න කියලා. මම ඔබට යෝජනා කරනවා මොකද්ද? ඔබට තියෙන දේවල් වලට ඔබ දිනපතා ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න කියලා. දිනපතා ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න. ජපානයට ඇවිල්ලා කියවන්නේ පුදුම කර්මයක් කියලා හිතන හැම වෙලාවකම මම ඔබට යෝජනා කරනවා නේද? ඒ වෙලාවල් වලදී ඔබ කල යුතු දේ මොකද්ද? ඔබ කල යුතු දේ තමයි ඔබ සිදු කළ යුතු දේ තමයි ඔබගේ පැත්තෙන් ඔබ සිදු කළ යුතු දේ ඔබට තියෙන දේවල් වලට ඔබ ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න එක නේ. ඔබට තියෙන දේවල් වලට ඔබ ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න එක. ඒක ඔබ කළ යුතුයි. ඔබ ස්තුතිවන්ත වෙන්න ඔබට තියෙන දේවල්. ඔබ තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන තරමට නේද? ඔබ ස්තුතිවන්ත වෙන්න තරමට ඔබට තියෙන දේවල් වලට ඔබගේ ගාව ආත්ම තෘප්තිය දිනු වෙනවා. ඔබගේ ගාව තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ ධර්ම නැති වෙලා යනවා. මේ මං කියන හැම මාතෘකාවක් ගැනම විද්‍යාත්මක පරීක්ෂණ වෙලා තියෙනවා. මේ හැම එකකින්ම අපේ ඇඟේ, අපේ මොළයේ, අපේ ස්නායුවල, අපේ හෝමෝන් වල වෙනසක් වෙන බව විද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙන පරීක්ෂණ 100 ගණන් වල. මේ එකක්වත් භාග්‍යවතුන් වහන්සේ වදාළ දේවල් මේ එකක්වත් අතාර්කික අප්‍රායෝගික දේවල් නෙමෙයි. අතාර්කික අප්‍රායෝගික දේවල් නෙමෙයිනේ. ඒකයි තියෙන්නේ. එහින්දා ඔබ වටහා ගන්න ඕන, ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි ඔබ පුහුණු කරගත්තොත් ඔබේ පැත්තෙන්. ඔබේ පැත්තෙන් ඔබ පුහුණු කරගත්තොතින් මේ Tamanට ස්තුතිවන්ත වීම. Tamanට තියෙන දේවල් වලට ස්තුතිවන්ත. ඒක තමයි කෘතඥතා. කළගුණ සැලකීම කියන එක නේ. කළගුණ සැලකීම කියන එක. එතකොට කළගුණ සැලකීම ඒ කියන්නේ Tamanට තියෙන දෙයට ස්තුතිවන්ත වෙනවා කියන්නේ ඒ දීපු අයටත් ස්තුතිවන්ත වෙනවා. දීපු අයට හතුරුකම් කරන්නේ නැහැ.
දීපු අයට පොඩි හරි උදව්වක් කරනවානේ. දීපු අයට පොඩි හරි අනුග්‍රහයක් කරනවානේ. ඒ හින්දා ඔබ බුද්ධිමත් වුණා. ඔබට බොහෝ සැනසීමක්, බොහෝ මානසික සුවයක් නේද? උදා කරගන්න පුළුවන්. උදා කරගන්න පුළුවන්. මේක තමයි දෙවෙනි කාරණේ. පළවෙනි එක ඒකාග්‍රතාව. දෙවෙනි එක කතඤ්ඤතා. ඊළඟට දවසේ තුන්වෙනි එක. දවසේ පුංචි හරි කරුණාවෙන් යුක්ත ක්‍රියාවක යෙදෙන්න. දවසේ පොඩි හරි යහපත් කරුණාව මෛත්‍රිය මුල් වෙච්ච ක්‍රියාවක යෙදෙන්න. පොඩි හරි. ඒක හොයාගන්න අමාරු නෑ එහෙම දේවල් කරගන්න. ඒ කියන්නේ ඔබට දවසේ කෙනෙකුට කරුණාවන්තව වචනයක් කතා කරන්න. අවශ්‍ය පොඩි වෙලාවක් කරන්නේ. සමහර වෙලාවට ඔබට කියන්න දෙයක්වත් නැහැ. එක විනාඩි 5ක් හරි කරුණාවන්තව ඔබට පුළුවන් කෙනෙක් කියන දෙයක් අහන් ඉන්න. ඒක ඔබේ අම්මට කතා කරලා වෙන්න පුළුවන්. ඔබේ තාත්තට කතා කරලා වෙන්න පුළුවන්. ඔබ ගෘහ ජීවිතය ගත කරන අය නම් ඔබේ දරුවෙකුට හුම්කම් දීම වෙන්න පුළුවන්. ඔබේ බිරිඳට හෝ සැමියාට හුම්කම් දීම වෙන්න පුළුවන්. ඒක කරුණාවන්තව ඒක කරන්න. එයා කෙරේ කරුණාව. ඔබට දෙයක් ලබා ගන්න නෙමෙයි. මේකෙන් මෙයාට සැනසීමක්, මේකෙන් මෙයාට සුවයක් ලැබෙයි කියන හැඟීමෙන් ඔබ කරන්න නේ. ඒක ඔබ කරොතින් ඔබට මං යෝජනා කරනවා. ඒ කරුණාවන්ත හැඟීමෙන් ඔබ කරොතින් ඔබට අනිවාර්යයෙන්ම විශාල ප්‍රතිලාභයක් එන්න පටන් ගන්නවා. ඔය චූටි දේවල් තියනවා නේද කරන. ඒ වයින් විශාල පරිවර්තන අභ්‍යන්තරයේ සිද්ධ වෙනවා සැනසීමට අදාළ. ගොඩක් අය හිතනවා මේ ලොකු දේවල් කරන්න නැති කෙනෙක් නේ මම. නෑ ඔබ එහෙම හිතන්න එපා. සමහර විට ඔබට දවසේ කරන්න පුළුවන් චූටිම දෙයයි. පොඩි සතෙකුට පුංචි පත් මිටක් තියනක වෙන්න පුළුවන් ඔබට කරන්න පුළුවන් දේ දවසේ. පොඩි දෙයක්. බොහොම චූටි දෙයක්. ඔබට සමහර විට කොම්බිනි එකට ගියපු වෙලාවක ඔබට පුළුවන් වෙන්නේ එක මේ යෙන් 5ක් අර මේ ඩොනේෂන් බොක්ස් එකට නේද? කිපු දාන තැනට කිපු එකට දාන්න පුළුවන් යෙන් 5යි. ඒ චූටි දෙයක් කරන්න. ඔබ අනුන් කරේ කරුණාවෙන් කරන දේවල් වල ප්‍රමාණය මනින්න යන්න එපා. මතක තියාගන්න. ඒක අනෙකාට ඒක ලැබෙන එක්කෙනාට ඒක ඒ අවස්ථාවේ හැටියට ලොකු දෙයක්. ලොකු දෙයක්. ඒක පොඩි දෙයක් නෙමෙයි. ඒක ලොකු දෙයක්. චූටි දේවල් පුහුණු වෙන දිනපතා. දිනපතා පොඩි දේවල් පුහුණු වෙන. පාරේ යන ආච්චි අම්මා කෙනෙකුට උදව්වක් අවශ්‍ය නම් උදව් කරන්න. කවුරු හරි මග වැරදිලා ඉන්න කෙනෙකුට ඒක කියලා දෙන්න පුළුවන් නම් ඒ දේ කරන කරුණාවෙන්. ඔබ ඉගෙනගත්තු දෙයක් කාට හරි කියලා දෙන්න චූටි දෙයක්. ඔබත් එක්ක වැඩ කරන කෙනෙකුට ඔබේ දැනුමෙන් චූටි දෙයක් ලබා දෙන්න. කොහොම නෙමෙයි වාට අනාගතයක් තියෙනවා මෙහෙම කරොත් කියලා. පොඩි දේවල්. හැබැයි ඒවා සතුට, ඒවයින් ලැබෙන සැනසීම, ඒවයින් අපේ ශරීර සහ මනස වෙන වෙනස්කම් පුංචි නෑ. එකක්වත් පුංචි නෑ. අපිට මේ වගේ මහා දේවල් කරන්න පුළුවන් ඉඳලා හිටලානේ. හැමදාම පුළුවන් ද මේ දුර ගෙවාගෙන මේ ප්‍රාන්ත දෙකක් විතර පහු කරගෙන එන්න මේ දාන දෙන්න ආරණ්‍යකේතනයට චිපා ප්‍රාන්තයට බෑ. හැමදාම කරන්න බෑ. හැබැයි ඔබට හැමදාම කරන්න පුළුවන් පොඩි දේවල් තියෙනවා. ඒවත් හරින්න එපා. උද බින්දු නිපාතේන ක්‍රමසප්පූර්තේ ගැටක් නේ. වතුර බින්දුව වැටිලත් මොකද වෙන්නේ? කලේ පිරෙනවා. කලේ පිරෙනවනේ. වතුර බින්දුව වෙන්න පුළුවන් වැටෙන්නේ. ඔය මේ රටේ හරි හොඳ දෙයක් මම මේ ජපන් ඉගෙන ගන්න නිසා
ඉස්කෝලේ යනකොට ඉතින් සෙන්සර්ලට කිව්වම මේ සෙන්සේ තාම අමාරුයි මේ කංජි මේ ලියන එක මතක තියාගන්න එක හරි අමාරුයි කිව්වම ඒගොල්ලෝ කියන්නේ ගොඩක් කරන්න එපා. දවසකට විනාඩි 5ක් ඔබ කංජි 2ක් විතර ලියන්න. ඒකෙන් වචන 3-4ක් ලියන්න. පොඩ්ඩක් කරන්න. මේ රටේ ওই සාර්ථකත්වයේ තියෙන මිනිස්සුන්ගේ ලෞකික දියුණුවේ තිබෙන ප්‍රධාන රහසක් තමයි ඒගොල්ලෝ මේ ගොඩාක් කිරීම කියන එකට යන්න කලින් හැම තිස්සෙම අවවාද දෙන එකක් තමයි යම් කිසි දෙයක් පොඩ්ඩක් හරි කරන්න. පොඩ්ඩක් හරි කරන්න. ඒක බුදුදහමට අනුව අපි කියන්නේ කාට හරි කරුණාවන්තව පොඩි දෙයක් හරි කරන්න. Compassion in action කියලා කියන්නේ ක්‍රියාත්මක කරුණාවක්. වචන වලට කරුණාව තියෙන එකක් නේ. හැබැයි ප්‍රායෝගිකව කෙනෙක් දුකින් ඉන්න වෙලාවට යාට පුංචි උදව්වක් කරන එක. කෙනෙක් අසරණ වෙලා ඉන්න වෙලාවට පොඩි උදව්වක් කරන එක. පිහිට වෙන එක. සත්‍යවසේ චූටි දෙයක් හරි කරන්න. නවත්ත ගන්න එපා. ඒව නවත්තන්න එපා. තැන් නෑ කරන්න විදි හොයා ගන්න. කරන්න පටන් ගන්නකො විදි ඕන තරම් එනවා. විදි ඕන තරම් එනවා. ඔබ දේවල් කරනවා නම් විදි ඕන තරම් එනවා. කරුණාවන්තකම ප්‍රගුණ කරන පුදුම සැනසීමක් ලැබෙනවා. පුදුම සැනසීම. ඒ සැනසීම ආශ්චර්යමත් කියලා ඔබට තේරෙයි දවසක. එච්චර ලොකු සැනසීමක් එනවා. ඒකට මම සහතික වෙනවා මේ පුහුණු වේ ප්‍රතිඵල ඒ වගේ දේවල් වල පුහුණුවේ ප්‍රතිඵල මම අත්විඳිනවා. ඒ සැනසීම ඒක කියලා නිම කරන්න බැරි තරම් එක. පොඩි දේවල් කරන්න. චූටි දේවල් කරන්න. ඒ වයින් විශාල සැනසීමක් ඔබගේ ජීවිතයට ලැබෙන්න පටන් ගන්නවා. ඒ තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණේ තමයි ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා හැම වෙලාවකම පුංචි හෝ කැපවීමක් කරන්න. නුවණ දියුණු කරගන්න. ඒක තාම හොඳ දෙයක් විදිහට මට යෝජනා කරන්න පුළුවන්. සවන් දීම පුහුණු වෙන්න. ධර්මයට සවන් දෙන්න. දහමට සවන් දෙන්න. සමහර වෙලාවට ඔබට දහමට සවන් දෙන්න ගොඩක් වෙලා බෑ. පැයක් බණ අහන්න කිව්වොත් හැමදාම ප්‍රායෝගික නෑනේ. ඒක කරන්න අමාරුයි. හැමදාම කෙරෙන්නේ නෑ. කරන්න පුළුවන් දවස් ඇති. හැබැයි මතකයි නේද අපි පොඩි කාලේ උදේ පාන්දර හැවේ ධම්මචින්තනේ. උදේට ගුවන් විදුලියෙන් හැවේ ධම්මචින්තා. විනාඩි 3යි. උපරිම 4යි. හැබැයි ඒක ඇතුලේ කොච්චර ලොකු ජීවිතේට පණිවිඩයක් ලැබෙනවද? අපි චූටි කාලේ අර චරචර ගන්න රේඩියෝ එකේනේ උදේ පිරිත් ඉවර වෙච්ච ගමන් ධම්මචින්තාව කියලා යනවා නේද? තලල්ලේ නායක හමුදුරුවන්ගේ. නාරද හමුදුරුවන්ගේ නේද? අප්පසාමිනාන්සේ එහෙම සායනහන්සලගේ පැරණි සායනහන්සල මේ මඩියේ නායක හඳුරු ධම්මචින්තාව චූටි දෙයයි හරි ලස්සන දේවල් කියලා දෙනවනේ. වෛරේ කවදාකවත් සංසිඳෙන්නේ නැහැ. වෛර කරන කෙනාට වෛර නොකර හිටියොත් තමයි වෛර ඉවර කරන්න පුළුවන්. ඔබ හිතන්න ඔබ දවසේ මේ වාක්‍ය උදෑසනක වේවා සන්ධ්‍යාවේ නිින්දට යද්දි වේවා අහුවොත් ඔබගේ නුවණ දියුණු වෙන්නේ නැද්ද? නුවණ දියුණු වෙනවා. පළවෙනි දවසේ අහපු ගමන් දෙයක් වෙන එකක් නැහැ. ඔබ දෙවෙනි දවසෙත් අහනවා ඒක. අහනකොට ඇතුලෙන් අවදි වෙන්න පටන් ගන්නවා. ඇත්තනේ. මගේ ප්‍රශ්නේ මට වෛර කරන අයට මං වෛර කර ඉන්නවනේ. මේක ඉවර කරන්න නැතුව ඉන්නේ මමනේ. මේක ඉවර කරන්න නම් පටන් ගන්න ඕන අනිත් එක්කෙනා නෙමෙයි මම. නුවණ දියුණු වෙනවා. නුවණ දියුණු වෙනවා. ඒකයි ඔබට කියන්නේ
චූටි දෙයක්. දැන් ඔය ෂෝට් ක්ලිප්ස් කියලා නේද? YouTube වල ඕන තරම් Facebook වල බණ පොඩි කොටස් යනවනේ. චූටි දෙයක් අහන්න. නුවණ දියුණු. උත්ත ධර්ම කරුණු ගැඹුරු දේවල් වලට යන්න පුළුවන්. සරල දේවල් වලින් පටන් ගන්න. නුවණ දියුණු කරගන්න. මොකද අපිට ඇත්ත සැටියෙන් අපේ ප්‍රඥාව දියුණු කරගෙන ඇත්ත සැටියෙන් තේරුම් නොගන්න තාක්කල් පූර්ණ සැනසීම වෙන්නේ නැහැ. මම ඔබට බණ අහලා නුවණ දියුණු කරගන්න කියන එකෙන් යෝජනා කරන්නේ විදර්ශනාවට එකතු වෙන්න කියන එක. ඒකේ ඕනම දෙයක තියෙන්නේ අනිත්‍යතාවය, වෙනස් වීම. මේ වෙනස් වීම කියන එක, අනිත්‍යතා කියන ධර්මතාවය අපි අවබෝධ කරන්නම ඕන. අපි ප්‍රත්‍යක්ෂ කරන්නම ඕන. ඒ අනිත්‍යතා කියන ධර්මතාවය අපි සෑම දෙයකම, සෑම සිතුවිල්ලකම, සෑම ධර්මතාවයකම දකින්නකොට අපගේ තියෙන මේ රළු ගති ටික නැති වෙනවා. ඒ කියන්නේ අපි දැඩි ලෙස ඇග්‍රෙසිව් වෙලා, බොහොම දැඩි වෙලා, රළු වෙලා අපි සමහර අත්පත් කර ගැනීම් වලට සහ සමහර පළවා හැරීම් වලට දඟලමින් ඉන්නේ මේ ජීවිතේනේ. ඉතින් ඔය දෙක දැඩි වෙන්න අපි ඉන්නේ අසහනෙන්නේ, සැනසීමකින් නෙමෙයි. සැනසීමකින් නෙමෙයි ඉන්නේ. මොකක් හරි අයින් කරන්න ඕනේ කියලා හිතුන මේක අයින් කරනකන් දිවාර නොබල අපි ගැටෙනවනේ. අයින් කරන්න. කිසි සැනසීමක් නැහැනේ. මේ ගැටිලා බලන පොඩ්ඩක්වත් එහෙට වෙලා නැහැ. හරි අසහනේනේ. දැන් මේ අනිත්‍යතාවය දකින්නකොට ජීවිතේ මේ දේවල් වෙනස්, මම වෙනස් වෙනවා. එළියේ තියෙන දේවලුත් වෙනස් වෙනවා. මගේ ඇහැ වෙනස් වෙනවා. ඊළඟට මගේ ඇහත් පේන රූපත් වෙනස් වෙනවා. ඇහත් වෙනස් වෙනවා නම්, රූපෙත් වෙනස් වෙනවා නම්, ඒකෙන් හටගන්න සිතුවිලිත් මොකක් වෙනවද? වෙනස් වෙනවා. ඒක සිතුවිල්ලක්වත් මම කරලා, මගේ කරලා තියාගන්න පුළුවන්ද? බෑ. මේ ඇත්ත අපිට වැටහෙන්න පටන් ගන්නවා. මේ යථාර්ථය අපිට වැටහෙන්න පටන් ගන්නවා. මේ යථාර්ථය, මේ ඇත්ත අපිට ජීවිතේ වැටහෙනකොට තමයි පූර්ණ සැනසීම අපිට ලැබෙන්නේ. පූර්ණ සැනසීම ලැබෙන්නේ. අපි තාම ඉන්නේ ඇත්තටම කියනවා නම් ගිනි ගොඩවල් වල නේද? දවසේ කරන්නේ අකමැති දේ අයින් කරන්න දඟල ඉන්න. කැමැති ටික ලබා ගන්න දඟල ඉන්න. අපි කොච්චර අනුවනද නේ? අපි කොච්චර අනුවනද? ඒත් මේ කෙලෙස් වල තියෙන බලගතුකම නිසා තාම අපිට ඒ මට්ටමට අපේ මනස හදා ගැනීම නේද? දුෂ්කර වෙලා තියෙනවා. පුහුණු වෙන්න. හොඳයි, කරුණු 4ක් ඉගෙන ගන්න. ප්‍රමාණවත්. නේද? මේ කරුණු 4 මොනවටද? සැනසීම උදා කරගන්න. සැනසීමෙන් ඉන්න. ඉතින් ජන්මදින සමරනවා, මං දන්නවා වයස කීයද කියලා. මං කියන්නේ ඒක නේද? මට කිව්වා වයස. ඉතින් දැන් ඕන සැනසීම නේද? සැනසීමනේ ඕන. සැනසීමෙන් ඉන්න තමයි මම මේ ධර්ම කොටස 4 කියලා දුන්නේ. පළවෙනි එක ඒකාග්‍රතාවය. දෙවෙනි එක කෘතඥතාවය. තියෙන චූටි දෙයටත් ස්තුතිවන්ත වීම. ලැබුණු පොඩි දෙයටත් ස්තුතිවන්ත වෙන කෙනෙක් වීම. තුන්වෙනි එක එළියට මගේ පැත්තෙන් පොඩි දෙයක් හරි කරන කෙනෙක් වීම. දානය, පරිත්‍යාගශීලී බව වචන ගොඩක් කියන්න පුළුවන් නේ. පොඩි දෙයක් හරි කරන කෙනෙක් වීම, කරුණාවන්තව. හතරවෙනි එක ඇත්ත සැටියෙන් තේරුම් ගන්න එක. විදර්ශනාව. නුවණ දියුණු කරගන්න. ඒකට මම ඔබට යෝජනා කළේ බණ අහන්න. අහලා ඒ බණ ජීවිතය තුළ දකින්න. ලස්සන දහම් කරුණු 4ක් ඉගෙන ගත්තා. තනසීම වෙන මොනවයි එන්නේ. වාහන 100ක් කරන් බලන්නකෝ එන්නේ. ගෙවල් නේද? හොඳම જાතියේ ගොඩනැගිලි 5ක් 6ක් අත්පත් කරගෙන බලන්නකෝ එන්නේ. ඒ වෙලාවට පොඩි තියනවානේ.
මම දැන් ජපානයේ ඉන්නේ එසේ මෙසේ නෙමෙයි කියලා චූටි වෙලා. චූටි වෙලා. සැනසීමට නම් මේව පුහුණු වෙන්න ඕන. ඒ නිසා අද රසිකයාගේ ජන්මදිනය නිමිති කරගෙන හෙටට යෙදෙන පවිත්‍ර මහත්මයාගේ ජන්මදිනය නිමිති කරගෙන ඔයත් උතුම් පින්කමක් සිද්ධ කරගත්තා. බුද්ධ පුතුන් මුහුණු පොතෙනොත් මම හිතන්නේ මාස 2කින් විතර මම බණක් කිව්වේ. මේ අධ්‍යාපන කටයුතු එක ටිකක් අවිවේකීව ඉන්න නිසා දේශනා ටිකක් අඩුවෙන් කෙරෙන්නේ. මාස 2කින් විතර මම හිතන්නේ ගිය පෙබරවාරි 1 වෙනිදා බණක් කියවට පස්සේ අද තමයි මේ බණ දේශනාවක් කරේ. ඉතින් විශාල පිරිසකට ඒනොත් මේ දේශනාව අහන්න ලැබුණා. ඔයත් හැමෝමත් හොඳට මේ පින්කම කරා. බුද්ධ පූජාව තෙව්වා, දානය සංඝික කරලා පූජා කළා, බණ ඇහුවා. රැස්ුණු සියලුම පින් කුසල් අපි අනුමෝදනා කරමු. දෙවියන්ට දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය විශේෂයෙන්ම රසික සංජය ලියනාරච්චි මහත්මයාට අපේ රසිකයාට ලැබේවා. උපන් දිනය සමරනවා. ඔබතුමා මේ ලෝකෙට අද වගේ දවසක බිහි කරපු ආදරණීය අම්මා නේද? මල්ලිකා පතිරණ කුමාරි හාමි මාතාවට ලැබේවා. ඔබතුමා හදපු වඩපු ආදරණීය තාත්තා සිරිසේන ලියනාරච්චි තාත්තට ලැබේවා. ඒ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා. පවිත්‍ර සුරංජිත් මහත්මයාගේ සුජීවත්ව සිටින මෑණියන්ටත් ඔබතුමාට වගේම මේ පින්කමට සයිතමා ගොම්මාදී පළාත් වලින් ආපු ඔබතුමාගේ කල්යාණ මිතුරු මිතුරියන්ට ඔබ දෙපළගෙම ඒ පවුල්වල දරුවන්ට අම්මා තාත්තට වගේම චෙබා ප්‍රාන්තයෙන් අපේ දමිත්තා යතාරකය බොහෝ උදව් කළා මේ පින්කම කරගන්න. ඒ හැම දිනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් කරදර බාධක දුරු වේවා. ලංකාවේ ලෝකේ දුක් විඳින සියලු දෙනාට සැනසීම උදා වේවා. ලෝකයේ සාමය ශක්තිමත් වේවා. මිනිස්සුන්ගේ හිත්වල තියෙන වෛර ක්‍රෝධ දුරු වෙලා ගිහිල්ලා ලෝකයට ඉක්මනින් සාමය උදා වේවා. දෙවියෝ ලෝකයත් ලෝකේ ඉන්න හැම ජාතියකටම ආගමකටම අයිති මිනිස්සුත් ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරු නිවන් දකිත්වා කියන සිතින් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම පවිත්‍ර මහත්මයාගේ නමින් මිය ගිය පී.එන්.ඩී. සිල්වා ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු රසිකයාගේ නමින් ඔබ හැම දෙනාගේම නමින් මිය ගියපු අත්තම්මල සියල ඇතුළු අපි හැම දෙනාගේම සියලුම ගුරු දෙමව්පියන්ට මේ පින්වත් වේවා. සියලුම අපේ නෑයෝ නිවන් දකිත්වා කියන සිතින් ඥාතීන්ටත් පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම නෑයන්ට මේ පින් කුසල් බලයෙන් උතුම් මහා මහා නිවනම අවබෝධ වේවා කියන සිතින් කවුරුත් සාදු කියන්ට. හොඳයි වන්දනා කරගන්න එක විටම. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිජ්ජතු. හොඳයි තෙරුවන් සරණයි.